හායි කොහොමද ඔයාලට ටෙක්නික් ලයිෆ් YouTube channel එකට ඔයාලව ආයිබෝන් කියලා සාදරයෙන් පිළිගන්නවා. ඔයාලට මතක ඇති මීට කලින් මම කරපු හොඳම AI video generation tool 4ක් වීඩියෝ එකේදී generative AI tools කොච්චර ප්‍රචලිත වෙලාද කියලා පෙන්වන්න ගත්ත example එක. ඔව් ඒ තමයි ඩයලොග් ආයතනය විසින් පසුගිය දිනවල භාවිතා කළ ජෙනරේටිව් AI මගින් නිර්මාණය කරන ලද වෙළඳ දැන්වීම. ඉතින් ඔයාලා හිතන්නේ අපිට පුළුවන් වේවිද ඒ වගේ වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න? ලොකු ටෙක්නිකල් නොලෙජ් එකක් නැතුව මීට අවුරුද්දකට වගේ කලින් ගත්තා නම් ඇත්තට මේක ලොකු ටයිම් එකක් යන චැලෙන්ජින් එකක්. well experienced professional 2D animation creator කෙනෙක්ට උනත් කැමරා යූස් කරලා වීඩියෝ අරගෙන එඩිට් කරලා මේ වගේ වැඩක් කරන අවස්ථාවකදී උනත් ලොකු ටීම් එකක් සහ ලොකු බජට් එකක් යන වැඩක්. ඒත් මේ AI පෙරලියත් එක්ක 2D animation, color grading සහ ලොකු වීඩියෝ එඩිටින් වගේ දේවල් ගැන ලොකු අවබෝධයක් නැති මට වගේ ඔයාලටත් දැන් ඊටාම සුළු කාලයකින් හොඳ ක්වොලිටි එකේ වීඩියෝ එකක් ක්‍රියේට් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔයාලා හිතන්නේ මේ වගේ වීඩියෝ එකකින් මොන වගේ වැඩක් ගන්න පුළුවන් ඇති කියලාද? YouTube එකේ සර්ච් කරලා බලන්න. ඔයාලා ගොඩක් වෙලාවට මේ වගේ වීඩියෝස් දැකලත් ඇති YouTube එකේ. බලන්න මේ YouTube short වලට තියෙන views count එක. millions වලින් තමයි views count එක තියෙන්නේ. ඔයාලට දැන් තේරුම් ගන්න පුළුවන් ඇති කියලා හිතනවා මේ වගේ වීඩියෝ එකකින් කොච්චර වැඩක් කරගන්න පුළුවන් වේවිද කියලා. අලුතින් channel එකක් start කරපු කෙනෙක්ට හරි channel එකට reach එක අඩු කෙනෙක්ට වුණත් මේ විදිහේ short use කරලා ඔයාලගේ channel එකේ reach එක වුණත් ගොඩාක් වැඩි කරගන්න මේ වගේ creative AI generate short එකක් use කරන්න පුළුවන්. එහෙමනම් අපි කෙලින්ම යන් කොහොමද step by step මේ වගේ වීඩියෝ එකක් හදාගන්න කියලා බලන්න. මුලින්ම අපිට මේ වැඩේට images ටිකක් generate කරගන්න ඕනේ. මේ වැඩේදී මම use කරන්න යන්නේ Midjourney AI tool එක. ඔයාලා මම කලින් කරපු හොඳම AI image generation tool 4ක් වීඩියෝ එක බැලුවා නම් ඔයාලට හොඳ idea එකක් ඇති. මොකක්ද මෙතනට use කරන්න පුළුවන් කියලා. ඔයාලට ඒ tool එකක් හෝ ඔයාලට set වුණ වෙන AI image generation tool එකක් use කරලා මේ images ටික generate කරගන්න පුළුවන්. අද මගේ ඔළුවේ තියෙන creative idea එක තමයි පැන්ඩෙක් මාළුවෙක් අල්ලන් කන විදිහේ short එකක් හදන එක. ඔයාලා කවදා හරි දැකලා තියෙනවද පැන්ඩෙක් මස් මාළු කනවා? ඇත්තටම පැන්ඩා කියන්නේ හරිම අහිංසක ශාක භක්ෂක සතෙක්. අද අපි එයාව නපුරු සතෙක් කරලා වීවර්ස්ලව පුදුම කරන්නයි යන්නේ. මුලින්ම මේ වැඩේට ඕන වෙන prompt ටික හදාගන්න මං ChatGPT තමයි use කරන්නේ. ඉතින් මම මුලින්ම මේ වගේ අපේ එක scene එකට ඕන විදියට images කීපයක් generate කරගන්න ChatGPT ගෙන් prompt කීපයක් ඉල්ල ගන්නවා. ඔයාට වැඩේ ලේසි වෙන්න සහ idea එකක් ගන්න මම මේ use කරන prompt ඔක්කොම මේ වීඩියෝ එකේ description එකේ දාලා තියන්නම්. හරි. දැන් ඉතින් අපි ගාව මේ වගේ prompts කීපයක් තියෙනවා. දැන් අපි යමු Midjourney tool එකට. දැන් මේ prompt එකින් එක Midjourney tool එකට දීලා images generate කරගන්නවා. මෙතනදී images generate කරද්දී resolution එක YouTube short resolution එකෙන් දෙන්න කියලාත් Midjourney එකට කියන්න ඕනේ. නැත්නම් අපිට ඔක්කොම images ඒ resolution එකට crop කරගන්න වෙනවා. අපිට Midjourney හැම prompt එකකටම මේ වගේ images 4ක් දෙනවා. මේ හැම එකෙන්ම වැඩේට ගැලපෙන හොඳම image එක select කරන් download කරගන්න. දැන් ඉතින් අපිට මේ images ටික use කරලා අපිට ඕන scene ටික videos විදිහට generate කරගන්න තමයි තියෙන්නේ. මේ වැඩේට මම use කරන්නේ Runway ML tool එක. ඔයාලට මේ වැඩේට Vidu AI වගේ වෙන video generation tool එකක් උනත් use කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ සරලවම image එක Runway ML එකට දීලා මොන විදියට වීඩියෝ එක generate වෙන්න ඕනේද කියන එක විතරයි. ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එක generate වෙනවා මේ වගේ. ඉතින් මං ඊතුරු scene ටිකත් මේ විදියටම generate කර ගන්නවා. මෙතනදී සමහර වෙලාවට අපිට ඕන විදියේ scene එක දෙන්න මේ tool එකට බැරි වෙන්න පුළුවන්. පොඩ්ඩක් prompt එක වෙනස් කර ආපහු try කරන්න. හොඳම output එකක් ගන්න ඔයාට අනිවාර්යෙන් පුළුවන්. හරි. දැන් අපි ගාව ඔක්කොම scene ටික මේ විදියට තියෙනවා. දැන් අපිට මේ scene එකින් එකට හෝ full video එකට sound ඕනේ. එතකොටනේ අපේ වීඩියෝ එක සම්පූර්ණ වෙන්නේ. මෙතනදී පොඩ්ඩක් පරිස්සමින් මේකට ගැලපෙන audio එකක්, background music එකක් වගේ no copyright sound එකක් හොයාගෙන දාගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් Suno AI වගේ tool එකකට කියලා scene එකින් එකට audio generate කරගන්නත් පුළුවන්. මෙතනදී මම use කරන Runway ML tool එකට audio generate කරන්න පුළුවන් නිසා අපිට ඒකත් මේ tool එකෙන්ම ලේසියෙන් කරගන්න පුළුවන්. අන්තිමට අපිට මේ වීඩියෝස් ටික ඕන පිළිවෙලට සෙට් කරගන්න, අනවශ්‍ය කොටස් ක්‍රොප් කරලා අයින් කරගන්න සහ ඔඩියෝ එක ඇඩ් කරගන්න වගේ වැඩවලට වීඩියෝ එඩිටර් එකක් ඕන වෙනවා. බය වෙන්න එපා. වීඩියෝ එඩිටර් කිව්වම මේ වැඩේට අපිට CapCut වගේ tool එකක් use කරොත් වැඩේ හරිම ලේසි.
අපි එහෙමනම් CapCut එක යූස් කරලා වීඩියෝ එක එඩිට් කරගමු. හරි. එහෙමනම් දැන් අපි වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගමු. ඔන්න එහෙනම් අපි දැන් බලමු ෆයිනල් අවුට් එක. වව්! නියමයි නේද? මං හිතනවා මේ වැඩේ සරලවම කරගන්න දැන් ඔයාලටත් පුළුවන් නැති කියලා. එහෙමනම් ඔයාලත් ඔයාලගේ වීඩියෝ ක්‍රියේෂන් වැඩේ දැම්ම පටන් ගන්න. ඔයාලත් මේ විදියට හදපු ෂෝට් මට සහ channel එකේ ඉන්න අනිත් අයටත් බලන්න පහළ comment section එකේ දාන්න. ඔයාලා දන්න වීඩියෝ ජෙනරේෂන් අලුත් මෙතඩ් සහ ටිප්ස් තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරලාම යන්න. ඒක මට වගේම මේ වීඩියෝ එක බලන අනිත් අයටත් උදව්වක් වේවි. වීඩියෝ එක හොඳයි නම් like කරන්න. මතක ඇතුව අපේ Technic Life YouTube channel එක subscribe කරන්න. bell icon එකත් press කරන්න. එහෙමනම් next video එකෙන් හම්බ වෙනකන් සුබදායි සතියක්.